ආයිබෝවන් සුබ දවසක් සිළුම් දෙනාට. අද අපි ඇවිල්ලා ඉන්නේ මාතර ප්‍රදේශයේ තේපැල වගාවකට ස්ප්‍රින්කල් වෝටර් සිස්ටම් එකක් එහෙම නැත්නම් විසුරුම් ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ ඉරිගේෂන් එක කරන්න යන්නේ අද අක්කර 3ක ප්‍රදේශයකට. අපි මේකට මේන් ලයින් 3ක් භාවිතා කරනවා. ඒ වගේම තමයි අපි මේ භූමිය කොටස් 3කට බෙදාගෙන තමයි අපි මේ ඉරිගේෂන් එක කරන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේ තියෙන අපි දාගත්ත මේන් ලයින් එකක්. මේක අපි මේ ඉඩම දැන් කොටස් 3කට අපි බෙදාගත්ත කියවනේ එක කොටසක හරි මැද්දට වෙන්න වගේ තමයි අපි මේ පල්ලෙහාට මේන් ලයින් එක දාගෙන තියෙන්නේ. අපි මේන් ලයින් එක ගත්තේ අඟල් 2 තමයි බටේ සයිස් එක. මේක අර LDPE කියන මැටීරියල් එකෙන් හදපු බටයක්. මේක අවුරුදු 15ක් වුණත් මේ තද අවුවේ මේ පොළවට යට කරන්න නැතුව මේක තියාගන්න පුළුවන්. එහෙම හොඳ ෆ්ලෙක්සිබල් බටයක්. ඉතින් අර මෙතන මේ ටැංකියක් තියලා තියෙන්නේ. මෙතන තමයි වතුර ගබඩා කරලා තියෙන්නේ. ඉතින් මෙතන පල්ලෙහෙන් තියෙන ලිඳකින් තමයි මෙතෙන්ට වතුර පුරවගෙන මෙතනින් තමයි මේ ස්ප්‍රින්කල් වලට වතුර දාන්න අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මේන් ලයින් දෙකක් එකට සම්බන්ධ කරන ආකාරය. මේක කනෙක්ටර් එකක්. මේ බටවල තියෙන විශේෂත්වය තමයි ගම් ගාන්න ඒ වගේ දේවල් කරන්න නැහැ. රත් කරන්න ගම් ගාන්න ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ කනෙක්ටර්ස් තියෙනවා. මේ කනෙක්ටර්ස් වලින් තමයි මේ මේන් ලයින් දෙයක් එකට අපි ජොයින් කරන්නේ. ඉතින් මේක අපිට ඕන වෙලාවක ගලවලා වුණත් ආය ආපහු නැවත සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි මේන් ලයින් තුන මේ විදිහට දාගත්තා. අපි ඊට පස්සේ හදාගන්න යන්නේ අපිට ඕන කරන මේ ලැටරල් ලයින් ටික. ඉතින් මේකටත් අපි භාවිතා කරලා තියෙන්නේ මේ LDPE කියන බට වර්ගයේ. මේකෙත් අපි තුන් කාල තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙත් අර විදිහටම මේ වගේ කනෙක්ටර්ස් වලින් තමයි මේවා ඔක්කොම සම්බන්ධ කරගන්නේ. මේවා ආපහු ඕන වෙලාවක ගලවලා ගන්න ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ අපි මෙතනදී මීටර් 5න් 5ට තමයි මේ බට අපි කපාගත්තේ. කපාගෙන අපි මේ බට වලට තමයි මේ ස්ප්‍රින්කල් එක හයි කරගන්න හදන්නේ. ඉතින් අපි දැන් බලමු මේ බටයක් කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා අපි මේකෙන් බලාගමු. ඉතින් මේ වගේ ආධාරයකට තමයි අපි ස්ප්‍රින්කල් එක හයි කරගන්නේ. මේකේ දෙපැත්තෙම පොට තියෙනවා. ඉතින් මේකේ එක පැත්තේ පොටකට තමයි අපි ස්ප්‍රින්කල් එක හයි කරලා මේ අනිත් පැත්තේ කොටසට අපි මේ වගේ SKR කියන්නේ මේකට අපි මේක සම්බන්ධ කරන. ඊට පස්සේ මේක අපිට පුළුවන් අපි හදාගත්ත T-mail එකට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. හොඳයි. දැන් අපි සූදානම් වෙන්නේ අපි දැන් මේ හදාගත්ත ලැටරල් ලයින් ටික අපි දැන් මේ එලාගත්තු මේන් ලයින් වල සම්බන්ධ කරගන්න ආකාරය බලන්නයි. ඉතින් අපිට මේකට මෙන්න මේ විදිහේ
අයිටම් එකක් තමයි භාවිත කරන්නේ. මේකට අපි ක්ලෑම්ප් කියලා තමයි කියන්නේ. මේක සිංගල් ක්ලෑම්ප්, ඩබල් ක්ලෑම්ප් කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිට එක පැත්තකට මේන් ලයින් එක විදලා ලැටරල් ලයින් එකක් දා ගන්නවා නම් සිංගල් ක්ලෑම්ප් එකක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපිට දෙපැත්තට දා ගන්න ඕන නම් මේ විදිහේ ඩබල් ක්ලෑම්ප් එකක් යොදා ගන්න පුළුවන්. මේකත් අපිට අවශ්‍ය ප්‍රමාණවල වලට ගන්න තියෙනවා. ඒ කියන්නේ මේන් ලයින් එකේ අවශ්‍ය වටේ ප්‍රමාණයට අපිට මේවා ගන්න තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද මේ මේන් ලයින් එකට හයි කරලා මේකට ලැටරල් ලයින් එක හයි කරගන්නේ කොහොමද කියලා බලමු. මෙතනදී අපි ඉස්සරලා මේ ඇන වලින් නට්ටිය ගලවගෙන ගලවගත්තට පස්සේ මේකේ තියෙනවා කළු පාට වොෂර් එකක්. මේ වොෂර් එක මෙතන කාණෝ වගේ තියෙනවා මේ ඇතුලේ. ඒකට අනිවාර්යෙන් තද වෙන්න දාලා ඒක ගැලවෙන්නේ නැති වෙන්න ඒක මේන් ලයින් එකට තියාගෙන යටින් මේකේ ඉතුරු කොටස තියලා තමයි මේ පේන විදිහට තමයි මේක සම්බන්ධ කරගන්න ඕන. ඉතින් අපි මේක මේන් ලයින් එකට මේ විදිහට සම්බන්ධ කරගෙන ඊට පස්සේ අපි මිලිමීටර් 22 හෝල්සෝ කටුවකින් අපි මේකේ සිදුරක් විද ගන්න ඕන. එතනින් තමයි ලැටරල් ලයින් එකට වතුර එන්නේ. ඉතින් එහෙම විදගෙන අපි මේ වගේ PVC වැල් එකක් මේකට සම්බන්ධ කරගන්නයි අවශ්‍ය වෙන්නේ. මේ PVC වැල් එකට අපිට මේ වගේ කනෙක්ටර්ස් ටිකක් තමයි සම්බන්ධ කරගන්න ඕනේ. මෙතනින් එකක් මේල් කනෙක්ටර් එකක්, අනික බැරල් සොකට් එකක්. ඉතින් මේ දෙක සම්බන්ධ කරගෙන තමයි අපි ලැටරල් ලයින් එක සම්බන්ධ කරගන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ සම්බන්ධ කරපු ඩබල් ක්ලෑම්ප් එකකට මේ අපි දැන් වැල් සම්බන්ධ කරලා තියෙනවා. මේකට කොහොමද මේ ලැටරල් ලයින් එක සම්බන්ධ කරගන්නේ කියලා. අපි දැන් මේ ලැටරල් ලයින් වලට ස්ප්‍රින්කල් සම්බන්ධ කරගන්න තමයි හදන්නේ. අපි මෙතනදී මේ T-mail මීටර් 5න් පහට තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක අපි අවසානයේට එල්බෝ මේල් එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ මේ T-mail එකට මේ ස්ප්‍රින්කල් එක හයි කරගන්න ආකාරය. ඒ වගේම තමයි මේ ස්ප්‍රින්කල් එක කෙලින් තියෙන්නත් අපි මේකට මේ ස්ප්‍රින්කල් එක කොහොම කෙලින් තියලා මේකට අපි යම් මේ ආධාරකයක් අනිවාර්යෙන් සම්බන්ධ කරගන්නත් ඕන. ඉතින් මේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ආධාරකයක් එක්ක මේ ස්ප්‍රින්කල් එක අපි සම්බන්ධ කරලා තියෙන ආකාරය.
දැන් මේ වෙන විට අපේ ඉරිගේෂන් එකේ දැන් ගොඩක් වැඩ අවසන් වෙලා තියෙනවා. ස්ප්‍රින්කල් ඔක්කොම හිටවගෙන තියෙන්නේ. දැන් අපි මේ මේන් ලයින් එකේ අවසානය කොහොමද ඒක අපි අවසන් කරලා තියෙන්නේ කියලා බලාගමු. ඉතින් මේ වලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ මේන් ලයින් එකේ අවසානය. මේකට අපි ටර්මිනල් එන්ඩ් එකක් කියලා කියන්නේ. මේක අපි සම්බන්ධ කරන්නේ මේකෙන් වතුර පාරක් යවලා. ඉතින් මේක සම්බන්ධ කරන්නේ අර අපි ඉස්සෙල්ලා වලට පෙන්වුවා වගේ කනෙක්ටර් එකක් සම්බන්ධ කරන ආකාරයට තමයි මේක සම්බන්ධ කරගන්න තියෙන්නේ. දැන් මේ වෙන විට අපේ ඉරිගේෂන් එකේ මේ ෆීල්ඩ් එකේ ලැටරල් ලයින් මේන් ලයින් ඔක්කොම දාලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ටැංකියෙන් මෝටරේ හරහා මේ සිස්ටම් එකට වතුර යවන සිස්ටම් එක තමයි දැන් අපි මේ හදාගෙන යන්නේ. මෙතනදී අපේ මේ ලයින් තුනට වෙන වෙනම වැල් සම්බන්ධ කරලා තියෙනවා ඒ ලයින් වලින් වතුර යන්න. එතකොට අපිට මෙතනදී පුළුවන් මේ ෆීල්ඩ් එකේ කොටස් තුන වෙන වෙනම වැඩ කරවන්න පුළුවන්. ඉතින් අද අපේ වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් අපේ වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.